අයිස් මොනවද මේ අයිස් කියන්නේ? ඒ දවස්වල මත්ද්‍රව්‍ය කිව්වම හෙරෝයින් කොකේන් ගැන තමයි බොහෝ දෙනෙක් කතා කරේ. දැන් ඒවා ඇහෙන්නේ බොහොම අඩුවෙන්. අද වන විට ලෝකයේ හැමතැනින්ම ඇහෙන්නේ මේ අයිස් ගැන. ඇත්තටම මොනවද මේ අයිස්? අයිස් කියන්නේ මිනිස්සු විසින් කටවචනයට හදාගත්ත නමක්. මේක හඳුන්වන්නේ මෙතැම්ෆෙටමින් නැත්නම් ක්‍රිස්ටල් මෙත් කියන කෙමිකල් එක නමින්. මේක කැට හැටියට, කුඩු හැටියට, පෙති හැටියටත් තියෙනවා. මේකට අයිස් කියන්න හේතුව තමයි මේක කැට හැටියට එන එක. ඇත්තටම අයිස් කෑලි වගේ සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකේ තියෙන අයිස් කැට කෑලි වලට කැඩුවොත් අන්න ඒ පෙනුමට මේක සමානයි. ඉතින් මොකද්ද මේ අයිස් ගහනවා කියන්නේ? මෙන්න මේකයි කතාව. කට කඩපු වීදුරු බල්බයක් නැත්නම් බීකරයක් ඇතුළට අයිස් දාලා යටින් රත් කරාම උඩට එන දුම බටයක් ආධාරයෙන් උරන එක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. මේ වෙලාවේ කියන්න ඕන කාරණාව තමයි අයිස් ගහන ආකාරය අපි මේ විදියට කිව්වේ අයිස් ගහන්න පුරුදු වෙන්න කියන එක නෙවෙයි. එය දැනගැනීමට පමණක් බවත් කියන කාරණාව. සමහර රටවල නම් මේක විවිධ විදියටත් පාවිච්චි කරනවා. ඉතින් මේ අයිස් කියන මත්ද්‍රව්‍ය මොන විදියට පාවිච්චි කරත් ඒ කියන්නේ නාහෙන් දුම ඇද්දත්, පිව්වත්, ගිල්ලත් කෙලින්ම බලපෑම ඇති වෙන්නේ අපේ මොළයට. අපේ මොළයේ තියෙනවා එක කොටසක්. අන්න එතනින් තමයි අපේ සතුටේ හෝමෝනය ස්‍රාවය වෙන්නේ. ඒ කියන සෛල වලින් තමයි මේ කියන සතුටේ හෝමෝනය හෙවත් ඩොපමීන් කියන හෝමෝනය නිෂ්පාදනය වෙන්නේ. කොටින්ම කිව්වොත් අපිට සතුට, හැඟීම්, දැනීම් වගේ දේවල් දැනෙන්නේ ඒ හෝමෝනයේ ස්‍රාවය වීමෙන්. උදාහරණයක් විදියට අපි කැමතිම ගීතයක් ඇහුවම රස ආහාර වේලක් කෑවම දැනෙනවා වගේ සතුට ඇති වෙන්නේ මෙන්න මේ හෝමෝනය නිසා. ඉතින් මේ අයිස් ශරීරගත වුණ ගමන් යන්නේ මොලේ මෙන්න මේ කොටසට. ගිහිල්ලා ඩොපමින් හදන ස්ථානය උත්තේජනය කරනවා. ඒ සමගම අපේ මොලය විසින් ඩොපමීන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඒක සමහර විට ජීවිත කාලෙම හදපු නැති ඩොපමීන් ප්‍රමාණයක් එක මොහොතකින් හදන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපේ මොලයේ ඩොපමීන් 100%ක් තියෙනවා නම් අපි හිතමුකෝ තමන්ගේ සහකාරිය සමග ආදරය කරනවා හෝ වෙනත් ආස්වාදය දැනෙන දෙයක් කරා කියමුකෝ. අන්න එතකොට අපේ ඩොපමීන් ප්‍රමාණය තවත් 100%කින් වැඩි වෙනවා. එතකොට සතුට දැනෙන දේවල් ආය කරන්න හිතෙන්නේ ඔන්න ඔය ඩොපමීන් ස්‍රාවය නිසා. හැබැයි අයිස් ගැහුවම වෙන්නේ මේ තියෙන 100% සතුට තාවකාලිකව 100%ක්. ඒ කියන්නේ දසගුණයකින් වැඩි වෙනවා කියන කාරණාව. ඉතින් ඔන්න අපිට පුදුම තරමේ ප්‍රීතියක්, උද්‍යෝගයක්, පුදුම සතුටක් දැනෙන්න ගන්නවා. තවත් දෙයක්, අයිස් ගහන අය මත් වෙන්නේ නැහැ. ඇස් රතු වෙන්නෙත් නැහැ. කොටින්ම කිව්වොත් වදිනවා කියලා දෙයක් වෙන්නෙත් නැහැ. වැනෙන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ, කොටින්ම කුඩු ගැහුවා වගේ වෙන්නෙත් නැහැ. මේකට ඇබ්බැහි වෙන හේතුව තමයි මාරම කික් එකකින්, ආතල් එකකින් සතුටින් පිරීලා ඉතිරිලා යන එක. ඕන දෙයක් පැය ගණන්, දවස් ගණන් කරන්න පුළුවන්. නිින්ද අහලකවත් නැහැ. අඩුම තරමේ බඩකින්නක්වත් එන්නේ නැහැ. ඒ නිසා අයිස් ගහන්න පටස් කාලා ඇබ්බැහි වෙනවා. රස කෑමක් කන එක, සුන්දර දසුනක් බලන එක, ආස හිතෙන දෙයක් කරන එක, ආදරය කරන එක, මේ වගේ අපිට සතුට දනවන දේවල් ආයේ කරන්න හිතෙන හැඟීම දෙන ඩොපමීන් ඉතා විශාල ප්‍රමාණයකින් නිපදවන නිසා අයිස් වලට මුල් කාලේ ඉතාම ඉක්මනින් ඇබ්බැහි වෙනවා. ඔන්න ඉතින් ටික දවසකින් මොකද වෙන්නේ? මේක ටික දවසක් දිගට වෙනවා. අයිස් එනවා. මොලේ සෛල අවුස්සනවා. අති විශාල ප්‍රමාණයක් ඩොපමීන් නිපදවනවා. අයිස් ගහන පුද්ගලයා සතුටින් ඉපිලා යනවා. ඔන්න ටික දවසක් ගියාම මොලේ සෛලවලට මහන්සි. මොකද ඩොපමීන් නිෂ්පාදනය ඉතාම වැඩි නිසා. සෛලවලට තවදුරටත් ස්වභාවිකවම ඩොපමීන් නිෂ්පාදනය කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ මොලය අයිස් එනකන් බලන් ඉන්නවා කියන එක. අයිස් ආවොත් විතරක් ඩොපමීන් හදනවා. කොටින්ම අයිස් නැතුව ඩොපමීන් හැදෙන්නේ නැතුව යනවා. සතුට නැති වී යනවා. ඔන්න දැන් තමයි භයානකම කොටස. මිනිස්සු හොල්මන් වගේ වෙන්න ගන්නවා. අනවශ්‍ය බයක් ඒ පුද්ගලයින්ට දැනෙන්න ගන්නවා. අපේක්ෂා බංගත්වයට පත් වෙනවා. දැන් මේ පුද්ගලයින්ට තේරෙන්න ගන්නවා මේක උනේ අයිස් ගහපු නිසා කියලා. එයාට අයිස් ඕන නැහැ. හැබැයි එයාට ඩොපමීන් ඕනේ. ඩොපමීන් ඕන නිසා එයා බැගෑ පැත්වෙනවා. අනේ මට අයිස් ඕනේ. අයිස් ගහන පුද්ගලයා දන්නවා මේක විනාශයක් කියලා. හැබැයි ආයේ හැරෙන්න බෑ. හැරුණත් ඩොපමීන් නැතුව ජීවත් වෙන්න බෑ. ඇඟ රිදෙනවා, භය දැනෙනවා. ඒකට උත්තරේ තව අයිස් හොයනවා. ආයෙම වලෙන් වලටම වැටෙනවා. ඉතින් මේ තමයි ක්‍රිස්ටල් මෙත්වල හැටි. එහෙම නැත්නම් අයිස් වල හැටි. ගැලවෙන්න ඕන වුණත් කවදාවත් ගැලවෙන්න බෑ. භාවනා, මෙඩිටේෂන් මොනවා කරත් ගැලවෙන්න අපහසුයි. ඒ පුද්ගලයන් දන්නවා Taman අයිස් වලින් විනාශ වෙන බව. ඒත් ගැලවෙන්න බෑ. ඉතින් අප නැවත නැවතත් කියන්නේ මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න එපා කියන එක. ඉතින් කවුරු හරි අයිස් ගහන පළවෙනි දවස තමයි ඒ පුද්ගලයා ජීවත් වෙන එක නවත්ත ගන්න දවස වෙන්නේ.